ආයුබෝවන් නිවැරදි හා විශ්වාසදායක රියදුරු පාසලක් තෝරාගන්නේ කෙසේද? මෙම වීඩියෝව ඒ පිළිබඳවයි. ඔබ තෝරා ගන්නා රියදුරු පාසල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමත ලියාපදිංචි ආයතනයක් දැයි සොයා බලන්න. ඔබ ආවට සිටින හිතමිතුරන්ගෙන් එම ආයතනයේ පුහුණුකරුවන්ගේ ගුණාත්මක භාවය සහ ආයතනයේ කීර්ති නාමය ගැන විමසන්න. ඔවුන්ගේ ප්‍රකාශ පමණක් විශ්වාස කර ආයතනයේ ලියාපදිංචි නොවන්න. ඔබ එම ආයතනයට යන්න. එහි සිටින කළමනාකාරීත්වය සමග ඔබගේ අවශ්‍යතාවය පවසන්න. මගේ පෙර වීඩියෝ තුලින් මා පැහැදිලි කර තිබෙනවා වෛද්‍ය වාර්තාව ලබාගෙන ලිඛිත පරීක්ෂණය තනිවම කරගන්නේ කෙසේද යන වග. ඔබට එම දේවල් තනිවම කරගන්න අපහසු නම් මුල සිටම සියලු දේවල් කරගන්න ආකාරය එම රියදුරු පාසලෙන් අසා දැනගන්න. නමුත් අනවශ්‍ය ගෙවීම් සිදු කිරීම අවශ්‍ය නැහැ. සැලකිලිමත් වන්න. ඔබෙන් සමහර විට මේ දේවල් සඳහා ගාස්තු අය කිරීමට අවශ්‍ය බව පවසන්න පුළුවන්. ඒවාට හසුවන්න එපා. ඔබ ලිඛිත පරීක්ෂණය සමත් වූ කෙනෙක් නම් පුහුණු සැසිය සඳහා ඔබට කෙලින්ම සම්බන්ධ වන්න පුළුවන්. ඔබේ කාලසටහනේ නම්‍යශීලී බව සාකච්ඡා කරගන්න. ඔබේ අධ්‍යාපන හෝ වෘත්තීමය කටයුතු සමග ගැටීමක් ඇති නොවන පරිදි සති අන්තවල හෝ උදෑසන සවස පන්ති පැවැත්වීමට ඔවුන්ට හැකියාව තිබේදැයි විමසන්න. සාමාන්‍ය විනාඩි 30ක සැසි 20ක් ඔවුන් පවත්වනවා. ඔබට පැයක කාලයක් වුණත් යොදා ගන්න පුළුවන්. එම සැසි 20ම අනිවාර්යයෙන්ම යන්න. මොකද මුළු ජීවිත කාලයටම බය නැතුව වාහන පැදවීමට ඔබට ලැබෙන එකම අවස්ථාව මෙම රියදුරු පාසල් පුහුණු කාල සීමාව පමණයි. පාරේ යන අනිත් සියලු දෙනාම රියදුරු පාසල් වාහනවල යන ආධුනිකයින්ට උදව් කරනවා. ඒ නිසා ඉන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබට අවශ්‍ය නම් කාන්තා පුහුණුකරුවෙකු සිටින ආයතනයක් තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. එම ආයතනය භාවිතා කරන වාහන හොඳ තත්ත්වයේ සහ ආරක්ෂිත බවට වග බලා ගන්න. එනම් වායු සමනය සහිත පැති කණ්ණාඩි හොඳින් වැඩ කරන තිරිංග සහ සුක්කානම හොඳ තත්ත්වයේ ඇද්දැයි බලන්න. ලියාපදිංචි ගාස්තු, ප්‍රායෝගික පන්ති ගාස්තු සහ පරීක්ෂණ දිනයේදී වාහන සැපයීම සඳහා අය කරන මුළු මුදල කීයදැයි පැහැදිලිව අසන්න. එකම වාහනයක සිසුන් කිහිප දෙනෙකු නංවාගෙන නොව ඔබට තනිවම පුහුණුව ලබා ගැනීමට අවස්ථාව ලැබේදැයි විමසන්න. එකවර මුදල් ගෙවන්න එපා. වාරික වශයෙන් ගෙවීමට කතා කරගන්න. විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඔබට මේ සියලු කටයුතු සිදුවන ආකාරය පැහැදිලි කිරීමට ඔවුන් බැඳී සිටිනවා. ඔබ මුදලක් ගෙවා ලබා ගන්නා සේවාවක් නිසා රියදුරු පාසලට අවශ්‍ය විදිහට නොව ඔබේ ගැටලු වලට පිළිතුරු ඔවුන් ලබා දිය යුතුයි. ඔබ ආයතනය තෝරාගත්තාට පසු ගෙවීම් සිදු කරන දිනයේදී ඔබට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් ලේඛනවල මුල් පිටපත් රියදුරු පාසලෙන් ලබා ගන්නවා. එම ලේඛන ඔවුන්ට බාර දීමට පෙර ඔබේ සියලු දේවල් PDF ලෙස හෝ මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගන්න. මූලික ගෙවීම් සිදු කළ පසු ඔවුන් ඔබට කාඩ් පතක් ලබා දෙනවා. මේක තමයි ඔබ දිනපතා රැගෙන යා යුත්තේ රියදුරු පුහුණු සැසිවලට යන විට. ගෙවීම් කරන විට රෙසිට් පතක් අනිවාර්යයෙන්ම ඉල්ලා ගන්න. මගේ අත්දැකීම් අනුව අනවශ්‍ය පැකේජ් ලබා දෙමින් ඔබේ මුදල් ලබා ගැනීමට උපක්‍රම යොදන ආයතන අද බිහි වෙලා. සිමියුලේෂන් ඩ්‍රයිවිං කියලා ක්‍රීඩා වගේ රියදුරු ආයතන තුල පුහුණු කරනවා පාරට දාන්න කලින්. ගෙදරට ඇවිත් පුහුණු කරන ආයතනත් තියෙනවා. මේවා ඇත්තටම ඔබේ සල්ලි නාස්ති වන දේවල් පමණයි. මතක තියාගන්න. රියදුරු ප්‍රායෝගික සැසි පාරේ මිසක් ආයතන තුල හිර වෙලා ඉගෙන ගන්න එපා. ඔබ ෆැන්ටසි රියදුරු පුහුණු වලට හුරු වෙනවා. අනිත් වැදගත්ම දේ තමයි ඔබට රියදුරු පුහුණුව කරන ඉන්ස්ට්‍රක්ටර්. ඔහු හෝ ඇය
හොඳ පළපුරුද්දක් සහිත, ඊතා විනීත, ඉවසීමක් සහිත කෙනෙක්දයි සොයා බලන්න. සමහර පුහුණුකරුවන් ඔබට තදින් බනිනවා. අනවශ්‍ය පීඩනයක් කරලා රියදුරු පුහුණුව එපා කරවනවා. එහෙමත් නැත්නම් නිවැරදි පුහුණුව ලබා නොදී ඔබට ට්‍රයල් එකේදී මුදල් ගෙවා පාස් කරවන බවට පොරොන්දු දෙනවා. රැවටිලි කාර්යයන්ට හසුවන්න එපා. රියදුරු පුහුණුවට යන බහුතරයක් තරුණ ළමයි මේවට හසු වෙන නිසා දෙමව්පියන් වැඩිහිටියන් මුල සිටම සැලකිලිමත් වන්න. නිතරම වාහන බහුල පාරක වංගු සහිත ඉතා සංකීර්ණ අභ්‍යාසවල යෙදෙන්න. එක දිගට බාධක නැති වාහන අඩු තැන්වල රියදුරු පුහුණුව ඉගෙන ගන්න එපා. ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන් එවැනි අභියෝගාත්මක පාරක රියදුරු පුහුණුවට යන්න. ඔබේ පුහුණු කාල සීමාව තුළ උපරිම ප්‍රයෝජන ගන්න. ලබා දුන් වේලාවට විනාඩි 10කටවත් කලින් සැසිවලට යන්න. අදාළ පැය හෝ පැය භාගය පුරා උපරිම ප්‍රයෝජන ගන්න. වාහනේ රිවර්ස් කරන්නේ කොහොමද කියන එක වඩාත් වැදගත්. ට්‍රයල් එකට ගියාම මුලින්ම එක්සැමිනර් පරීක්ෂා කරන්නේ රිවර්ස් එක. YouTube වීඩියෝ වලින් රියදුරු පුහුණුව ඉගෙන ගන්න බෑ. නමුත් වාහනේ කොටස් මොනවද කියලා වීඩියෝ එකකින් දැනගන්න එක ඔබට පහසුවක් වේවි. තව දෙයක්, ඔබ සතු වාහනයක් තිබෙනවා නම් රියදුරු පුහුණුව හොඳින් දන්නා කෙනෙක් සමග පුහුණුවන්න. මෙය ඔබේ රියදුරු සැසි සඳහා ප්‍රයෝජනවත් වේවි. ඔබ ලිඛිත විභාගයේදී ලබාගත් දැනුම සමග හොඳ සිහියෙන් යුතුව රියදුරු සැසි ආරම්භ කරන්න. ඉවසීම සහ කල්පනා ශක්තිය මේ සඳහා ඉතාම වැදගත්.